කලින් වීඩියෝ එකේ පොරොන්දු වුණා වගේ මම අද කතා කරන්න ගෑස්ති වෙන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක ටීචින් වලට යන්න කැමති ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු. එහෙම නැත්නම් ඔයාලා දැනන් හිටියොත් හොඳයි කියලා මම හිතන් ඉන්න කරුණු ටිකක් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඉන්ටර්නැෂනල් ස්කූල් එකක ටීචින් යන්න නම් ක්වොලිෆිකේෂන්ස් තියෙන්න ඕනේ. ඉන්ටර්නැෂනල් ස්කූල් එකක නෙමෙයි මොන ස්කූල් එකක ටීචින් යන්නත් ක්වොලිෆිකේෂන්ස් තියෙන්න ඕනේනේ. ඉතින් මම ක්වොලිෆිකේෂන්ස් ගැන නම් ගොඩක් දුරට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම දැකලා තියෙනවා මේ වීඩියෝස් සමහර අපේ නංගිලා මල්ලිලා නංගිලා මේ දාලා තියෙනවා. ඉතින් ඒ නිසා මම ඒක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මම කැමති ඔයාලට කියන්න ඔයාලා හිතන් ඉන්නව නම් ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට යන්න හරි එහෙම නැත්නම් ටීචින් තමයි කරන්නේ කියලා අනිවාර්යයෙන්ම ඔයාලා ක්වොලිෆිකේෂන් හදාගන්න තැන. ඒ කියන්නේ ඉන්ස්ටිටියුට් එක රජයේ ලියාපදිංචි වෙලාද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. මොකද මාස 2 3 6න් පොඩි පොඩි ගණන් වලට පොඩි කියන්නේ වියදම් කරලා ඔයාලා කෝස් එකක් කරත් වැඩක් නැහැ. සමහර විට ඒක රජයෙන් ලියාපදිංචි වෙලා නැත්තම්. අනිත් එක තමයි ඔයාලා හිතන් ඉන්නව නම් සමහරවිට රට යන්න අපි දන්නේ නැහැ අනාගතේ මොනවා වෙයිද කියලා. හැබැයි තරේම හිතන් ඉන්නනවා ටීචින් තමයි කරන්න කියලා. සමහරවිට ඇමරිකාවට පස්සේ හරි එහෙම නැත්නම් ඔයාලට රට හිතුනොත් ඔයාලට ක්වොලිෆිකේෂන් සමහර වෙලාවට ඔයාලට මුලක ඉඳලා හදාගන්න වෙයි. ඒ නිසා මම කැමති ඔයාලට කියන්න එහෙම අවස්ථාවක් උදා වුණොත් ඔයාට ඒකටත් හරියන්නත් එක්ක ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත ක්වොලිෆිකේෂන් එකක් ලබා ගන්න ඉන්ස්ටිටියුට් එකකින් ඩිප්ලෝමා එකක් හරි ඊට එහා මොන හරි දෙයක් ඔයාට කරා නම් හොඳයි කියලා. හරිද? හරි. ඉතින් මම කිව්වා වගේ මේකේ ඔයාලගේ ඩිප්ලෝමා සහ කරන්න ඕනේ දේවල් ගැන මම කතා කරන්නේ නැහැ. පේපර් ක්වොලිෆිකේෂන්ස් ගැන මම කියන්නේ ජාත්‍යන්තර පාසලකට ඔයා ඇතුළත් එනවා යනවා නම් ටීචින් වලට මට කියන්න ලොකුම දේ තමයි ඉන්ටර්විව් එකට ෆේස් කරන වෙලාවෙ ඉඳලා ඔයා ඒකට හැඩ ගැහෙන්න ඕනේ. කියන්නේ ඔයා ඉස්සෙල්ලාම ඔයාට තියෙන්න ඕනේ පැෂන් එක ටීචින්. ඉතින් ටීචින් කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි වෙන රසාවක් වගේ නෙමෙයි ඇත්තටම ඒක සර්විස් එකක්. ඒ කියන්නේ අපි හැම රැකියාවකම කරන්නේ වෙන කෙනෙකුට සේවයක් ලබා දෙන එකනේ. ඉතින් නමුත් ගුරු වෘත්තිය කියලා කියන්නේ අපි සේවය ලබා දෙන්නේ අපි ළමයින්ට. ඒ කියන්නේ කිසිම දෙයක් නොතේරෙන පොඩි ළමයින්ට. දැන් අපි ප්‍රයිමරි සෙක්ෂන් ගත්තොත් ප්‍රයිමරි එකෙත් කිසිම දෙයක් නොතේරෙන පොඩි ළමයින්ට තමයි අපි උගන්වන්නේ. එතකොට අපි සේවය ලබා ගන්නේ චූටි ළමයි. එතකොට එයාලට දැනීමක් නැහැ අපි උගන්වන දේ හරිද වැරදිද කිසිම දෙයක් එයාලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා පළවෙනි එක තමයි ඔයාට පැෂන් එකක් තියෙන්න ඕනේ උගන්වන්න. ඒක නැතුව ඔයා සැලරි එක නිසා හරි සාරි එක නිසා හරි සාරි අතර නිසා හරි වෙන මොනවා හරි බාහිර දෙයක් නිසා ඔයා ටීචින් වලට එනවා නම් සමහර විට ඔයාට කාලයක් යනකොට මේ ජොබ් එක එපා වෙන්න පුළුවන්. මම එහෙම කියන්නේ මොකද මේක ලේසි රස්සාවක් නෙවෙයි. මේක මේ පැය 7ක් 8ක් කරන රස්සාව පුටුවක වාඩි වෙලා ලස්සනට ඒ කියන්නේ මගේ මොනාහරි ඩියුටි එක ඉවරයි. එහෙම එකක් නෑ මේ ටීචින් වල. ඉතින් ඒ නිසා ඔයා උගන්වන්න ආවද ඔයාට දවසේම වැඩ තියෙනවා කරන්න. ඉතින් අර වගකීම තියෙනවා. ඉතින් ඔයාට මොනාහරි දෙයක් දුන්නද ඔයා ඒක ඉවර කරාද එහෙම එකක් නැහැ. ඉතින් ඒ නිසා ඔයා ඒක දැනගෙන එන්න ඕනේ. මගේ පීරියඩ් එක ඉවරයි මම උගන්වලා ඉවරයි මගේ සිලබස් එක ඉවරයි එහෙම ඉවර වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා යනවා නිවාඩුව දෙනවා නිවාඩුවෙන් පස්සේ ආපහු ඊළඟ ටර්ම් එකේ වැඩ පටන් ගන්නවා. ඒ අවුරුද්ද ඉවර කරනවා. ඒ අවුරුද්දෙන් පස්සේ තව අවුරුද්ද. ඉතින් ඕක දිගටම වැඩ තමයි යන්නේ. කියන්නේ ඔය අලුත් දේවල් හොයන්න ඕනේ. අලුත් දේවල් කියන්නේ දරුවන්ට අලුත් විදිහකට කොහොමද වාගේ දැනුම ලබා දෙන්නේ. ඉතින් ওই දේවල් ඔයා හොයන්න ඕනේ. රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. ඉතින් ඒකෙන් ගැලවෙන්න බෑ ඔයාට. හරිද? ඉතින් ඒ නිසා ඔයාට ඒකට පැෂන් එකක් තියෙන්න ඕනේ. අනිත් එක තමයි ඔයාට හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔයා ටීචින් තෝරගන්නව නම් ඔයා ගවර්න්මන්ට් ටීචින් වුණත්, ඉන්ටර්නැෂනල් ස්කූල් වල ටීචින් වුණත්, ප්‍රී ස්කූල් ටීචින් වුණත් මොන දෙයක් තෝරගත්තත් ඔයාට ඉවසීම කියන එක තියෙන්න ඕනේ. ඔයාට ඉවසීම නැත්තම් මේ ගමන යන්න බෑ. එතනින් ගොඩක් ගැටලු මතුවෙනවා. ඔයත් සමහර වෙලාවට ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. පන්ති ළමයි ස්ට්‍රෙස් වෙන්න පුළුවන්, පේරන්ට්ස්ලා ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඊට පස්සේ සමහර වෙලාවට පොඩි ඇති වෙන ගැටලු ලොකු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා සමහරට වඩා රස්සාව මේ ටීචින් කියන එක ගුරුවරු වෘත්තිය එපා වෙන්න පුළුවන් සදාටම.
ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේකට ආසාවක් තියෙන්නත් ඕනේ. අනිත් එක තමයි ඉන්ටර්විව් එකට ෆේස් කළා මේක රැකියාවට ආවට පස්සේ අනිවාර්යයෙන්ම දේවල් දැකලා ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ කිසිම දෙයක් ඇඟිල්ලෙන් ඇනලා කියනකම් ඉන්න එපා. මොකද ඔයා එන්නේ ගුරු පුරුතියට. ඉතින් ඔයත් අර චූටි ළමයෙක් වගේ මෙහෙම කරන්න කියනකම් ඉන්න. ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනේ ඔයාව ට්‍රේනින් යන ක්ලාස් එකට දෙනවා. ට්‍රේනින් පීරියඩ් එකක් දෙනවනේ. අනිවාර්යයෙන්ම ඔයා ඔබ්සර්ව් කරන්න ඕනේ ක්ලාස් ටීචර් කතා කරන්නේ කොහොමද? එයා ලෙසන් එක කොහොමද එක්ස්ප්ලেইন කරන්නේ? ඊළඟට සමහරලාට තේරෙන්නේ නැති ළමයින්ට කොහොමද ආපහු කියලා දෙන්නේ? ඊළඟට එයා පේරන්ට්ස්ලාත් එක්ක කතා කරන්නේ කොහොමද? මෙයා වැඩ කරන පිළිවෙල මොන වගේද? ඉතින් ඔන්න ඔය වගේ දේවල් ඔයා හොඳට ඔබ්සර්ව් කරන්න ඕනේ. මොකද ඔයා ක්වොලිෆිකේෂන් එකක් අතේ තියන් ආව ඵලයට මොකද වැඩ කරන්න ගියාම සමහර වෙලාවට ඇත්තටම අමාරු වෙන්න වෙලාවල් තියෙනවා සමහර ටීචර්ස්ලා. ඉතින් ඒ නිසා හොඳට ඔබ්සර්ව් කරන්න ඉස්සෙල්ලා මොකද කරන්න කියලා. ඊට පස්සේ ඔයා පටන් ගන්න ටික ටික වැඩේට බහින්න. හරිද? ඉතින් ටීචින් කියන එක මට මතකයි අපේ මැඩම් කෙනෙක් හිටියා. ඒ මැඩම් කියන්නේ හැම ස්ටාෆ් මීටින් එකකම එයා කියන දෙයක් තමයි ළමයි කියන්නේ හරියට මැටි කුලියක් වගේ. නිකන් කොහින් හරි කඩලා ගත්ත මැටි කුලියක් වගේ. ඉතින් ඒ මැටි කුලියෙන් මොන හරි කියන්නේ රූපයක් මොන වගේද අඹන්නේ කියලා තීරණය කරන්නේ ගුරුවරයා විසින්. ඉතින් ඒ නිසා හැම තිස්සෙම හිතන්න කියලා කියනවා ඔයාලගේ පන්තියේ ඔයාගේ ළමයි ටික මැටි කුලි ටිකක් නම් ඔයා මොන රූප ටිකක්ද අඹන්නේ ඉස්සරහට අනාගතේට. ඉතින් ඒක මට හොඳටම හිතට වැදිච්ච දෙයක්. මොකද මම අම්මා කෙනෙකුත් හින්දා මට ඒක තව හොඳට දැනෙනවා. මොකද මම කැමතියි මගේ දරුවා කොහොමද ඉගෙන ගන්නේ කොහොමද ඩිසිප්ලින් යාගේ තියෙන්න ඕනේ ඒ දේවල් ගැන මම හරියට බොරි වෙනවා කියන්නේ මම හිතනවා ඒ ගැන. ඉතින් ඒ වගේම තමයි අනිත් අම්මලත්. ඉතින් ඔයා සමහරට මැරි කරලා නැතුව ඇති. ඔයා චූටි ටීචර් කෙනෙක් වෙන්න ඇති. නමුත් ඔයාට හිතන්න පුළුවන් ඔයාට කවදාද දරුවෙක් ඉන්න දවසක ඔයා කොහොමද ඒ දරුවාට මේ විෂය කරුණු ටික දෙන්නේ? කොහොමද ඔයා දරුවාගේ ඩිසිප්ලින් හදන්නේ? ඔයා කොහොමද ඒ දරුවා කතා කරනවට කැමති hina වෙනවට කැමති වැඩ කරනවට කැමති මොන විදිහටද? ඉතින් ඔන්න ඔය විදිහ බලලා දරුවව හැඩගස්ව ගන්න ඔයාට පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඉතින් ටීචින් කියලා කියන්නේ ලේසි රස්සාවක් නෙමෙයි. ඒකයි මම හැමතිස්සෙම මම මුලදිත් කිව්වේ ඒක අනිවාර්යයෙන්ම ඔයා පොඩ්ඩක් බලන්න ඕනේ කතා කරලා මොනවාද කරන්නේ ඩියුටිස් අපි අර ඉස්සර දැක්කා වගේ අපි ස්කෝල් යන කාලේ වගේ නෙමෙයි දැන් ඇත්තටම ළමයි හරිම ඇඩ්වාන්ස් හරි යාලට දැනුම තියෙනවා. ඉතින් ඒ නිසා හරි සමහරවිට හරි පඬිතයි. ඉතින් ඒ නිසා වැඩ කරන විදිහත් එක්ක ඔයා පොඩි ඇඩ්ජස්ට්මන්ට් ඔයාට කරගන්න සිද්ධ වෙනවා. ඉන්ටර්නැෂනල් ස්කූල් එකක ඔයා උගන්වනවා නම් අනිත් දේ තමයි හැමතිස්සෙම දැනුම. ඒ කියන්නේ දෙයක් කරනකොට ඒකේ මොන හරි දැනුමක් ගන්න උත්සාහ කරන්න හැමතිස්සෙම. ඒ කියන්නේ ඉවෙන්ට් එකක් කරන්නේ කොහොමද? ලෙසන් එකක් කරන්නේ කොහොමද? ඒක මොන හරි ලෙසන් එකක් ඔයා ටීචින් ඒඩ් එකක් යූස් කරනවද? එහෙම නැත්නම් ස්ටෝරි එකක් කියනවද? කොහොමද කියලා. තව දෙයක් තමයි ක්ලාස් එක කන්ට්‍රෝල් කරගන්න විදිය. ක්ලාස් මැනේජ්මන්ට් එක හොඳටම තියෙන්න ඕනේ. ඒක වාට එකපාර ගියාට කරන්න බෑ. ඒක තමයි මම ඔයාලට හොඳට ඔබ්සර්ව් කරන්න ඕනේ. කොහොමද අනිත් ටීචර්ස්ලා කොහොමද මේ දේවල් කරන්නේ කියලා. මොකද ළමයින්ට පනිෂ් කරන්න බෑ අපිට. ඒ නිසා ක්ලාස් එක කන්ට්‍රෝල් කරගන්න ක්‍රම ඔයා පොඩ්ඩක් මේ YouTube හරි Google හරි පොඩ්ඩක් සර්ච් කරලා බලුවොත් ඔයාට හොයාගන්න බැරි වෙන්නේ නැහැ. කොහොමද මේක කරගන්නේ කියලා. ඒ නිසා හිමින් මේ දේවල් හැමදේම ඉස්සරහට කරගෙන යන්න. ඊළඟට ප්‍රශ්න එනවා සමහර වෙලාවට. මොකද සමහර ඊළඟ ප්‍රශ්නේ තමයි ඇත්තටම පේරන්ට්ස්ලා කොහොමද කියන්නේ පේරන්ට්ස්ලවත් කන්ට්‍රෝල් කරන්න වෙනවනේ සමහර වෙලාවට. පේරන්ට්ස්ට සමහර ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ අපි උගන්වන්නේ ඉංග්‍රීසියෙන්. එතකොට පොත්පත් තියෙන ඉංග්‍රීසියෙන්. සමහර පේරන්ට්ස්ලා ඉන්නවා ඉංග්‍රීසි දන්නේ නැති. එයාලා තේරෙන්නේ නැහැ සමහර දේවල්. ඉතින් ඒ නිසා තේරුම් ගන්න ඕනේ දේ තමයි හැම පේරන්ට්ම එක වගේ නැහැ. ඉතින් අර දැන් අපිට බැරි කමක් තිබ්බත් අපි කැමතියි අපිට ඉංග්‍රීසි බලන අපි ළමයාව මේ
හොඳ තැනකට දාලා උගන්වන්න. ඉතින් ඒ නිසා හැම තිස්සෙම පේරන්ට්ස්ලට ඔයා සපෝට් එක දෙන්න ඕනේ. ඔයා ටීචර් කෙනෙක් වෙනවා නම් හෝම්වර්ක් එකක් දුන්නත් සමහරලාට තේරෙන්නේ නැත්නම් ඒක සිංහලෙන් ඔයා මොනවා හරි ක්ලාස් එකට ගෲප් එකක් තියෙනවා නම් ඒක ඉංග්‍රීසි වලින් දාන්න. ඒ වගේම සිංහලෙන්නුත් ඒක දාන්න පුළුවන්. ඒක වොයිස් කට් එකක් දෙන්න පුළුවන්. කරගන්න විදිහ මොකද සමහර මැසේජස් සමහර අයට කියුවට තේරෙන්නේ සමහර වෙලාවට ඒක වැරදියට තේරුම් ගන්න කට්ටියක් ඉන්නවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් නිසා මේ හැමදේම පේරන්ට්ස්ලට පැහැදිලි කරලා කියන්නේ පේරන්ට්ස්ලගේ විශ්වාසව දිනා ගන්න ඕනේ. කියන්නේ එතකොට තමයි පේරන්ට් කෙනෙක් ඉස්කෝලේකට කියන්නේ දරුවව දාන්න බය නැතුව දාන්නේ ටීචර් ගැන විශ්වාසය තිබ්බොත්. ඇත්තම කිව්වොත් ඔයා තමයි මේ පාසල කියන එකේ ඔයා තමයි මේක අල්ලගෙන ඉන්නේ ඇත්තම මුල වගේ. ඉතින් මොකද ඔයා වැනි මොන හරි වගේ තින් ප්‍රශ්න වෙලා මොන හරි දෙයක් වුණොත් එහෙම පේරන්ට්ස්ලගේ තියෙන විශ්වාස සම්පූර්ණයෙන්ම කඩන් වැටෙනවා. මොකද අපි කියමු ඔයා එක වසරේ උගන්වන්න ටීචර් කෙනෙක් කියලා. ඉතින් ඔයා එක වසරේ ළමයා දරුවෙක් දාන්න ඉස්කෝලේට කියන්නේ O level A level වෙනකම්ම ළමයාව තියන්න බලාගෙනනේ. එතකොට ඔයා ඒ දරුවෙක් පේරන්ට් කෙනෙක්ගේ හරි විශ්වාසය එතනින් බින්දොත් එහෙම එතනින් එහාට එයා හොයන්නේ නැහැ දෙක වසරට ඉන්න ටීචර් හොඳයිද? මෙයා නම් නරක ඇති. මෙයා ගණන එක තේරෙන්නේ නැහැ. මෙයා පේරන්ට්ස්ත් එක්ක ඩීල් කරන්න දන්නේ නැහැ. ඉතින් ඒ වුණාට සමහරට දෙක වසර ටීචර් හොඳයි. එහෙම හිතන්නේ නැහැ. එයා මුළු ඉස්කෝල ගැනම මවා ගන්නම වැරදි ප්‍රතිරූපයක්. ඒ නිසා පාසල ගැන තියෙන ප්‍රතිරූපෙත් කඩන් වැටෙනවා. ඔයාගේ හැසිරීම ඔයා කතා කරන විදිය ඒ මත. ඒ නිසා තමයි මම කිව්වේ කාත් එක්ක කතා කරත් පේරන්ට් කෙනෙක් එක්ක කතා කරත් කියන්නේ පේරන්ට් කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවත් ඒක hina වෙලා ලස්සනට ප්ලසන්ට් විදිහට ඉන්න ඊළඟට පේරන්ට් කෙනෙක් ප්‍රශ්නයක් අහනවා නම් යන සමහර මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් වාට හිතෙන්න පුළුවන් කතා කරගෙන ඉනකොට මේ කතා කරන්නේ මෙන්න මේ දේ ගැන තමයි කියලා. නමුත් එයා ප්‍රශ්න ඉදිරිපත් කරලා ඉවර වෙනකන් ඉන්න. ඊපස්සේ එයාට තේරෙන විදිහට පොලයිට් විදිහට ලස්සනට කියන්න මෙන්න මේකයි අම්මා උනේ මෙහෙමයි මේක කරන්නේ මෙහෙම කියලා. ඉතින් ඒ නිසා ගැටලුවක් වුණත් අනිවාර්යයෙන්ම ඔයා එයාලට ඉන්නවා. කියන්නේ මම මගේ ළමයි වෙනුවෙන් මගේ පේරන්ට්ස් වෙනුවෙන් ළමයින්ගේ දේවල් වෙනුවෙන් මම ඉන්නවා කියන විශ්වාසය පේරන්ට්ස්ලට හදලා දෙන්න ඕනේ. එතකොට තමයි පේරන්ට්ස්ලා බය නැතුව තමන්ගේ දරුවා ඔයා ළඟට එවන්නේ. ඉතින් පාසලේ නමත් රැකෙන්නේ එතකොට නැත්නම් නමත් සවුත් වෙලා යනවා. මොකද පේරන්ට්ස් තැනින් තැන කියනවා ගිහිල්ලා මේ ඉස්කෝලේ මෙහෙමයි මේක ටීචර්ස්ලා මෙහෙමයි. ඒක කවදාවත් ඔයාගේ නම හයිලයිට් කරලා කියන්නේ ඔයාගේ වැරද්දක් වුණත් ඔයාගේ නම හයිලයිට් කරන්නේ මුළු පාසලේ නම තමයි හයිලයිට් කරන්නේ. මෙන්න මේ ඉස්කෝලේ හරි නෑ මේක ටීචර්ස්ලා මෙහෙමයි කියලා. ඉතින් ඒ නිසා මේ ඔන්න ඔය දේවල් ගැන සැලකිලිමත් වෙන්න විශේෂයෙන්ම ගුරු වෘත්තියට ආදරයක් නැත්නම් මේ වෘත්තිය කරලා වැඩක් නැහැ. මොකද ටික කාලයක් යනකොට එපා වෙනවා මේක ස්ට්‍රෙස් වෙනවා වැඩි කියලා හිතේ වැඩ ඉවරයක් නැහැ කියලා හිතේ ඒක ආසාවෙන් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ආසාවෙන් කරන්න විවසීමක් තියෙන්නත් ඕනේ. මොකද ළමයි එක්කනේ වැඩ කරන්නේ. ඉතින් ලොකු කට්ටියත් එක්ක නෙමෙයි වැඩ කරන්නේ. සමහර දේවල් වලට 100 පාරක් විතර එක දිගට කියන්න වෙයි. අකුරු ලියනවා 100 පාරක් වාට මක හදන්න වෙයි. ඉතින් ඩිසිප්ලින් කියන 100 පාරක් විතර වාට ඒක උල්කොට යනකම් ඔළුවට කාවැදෙනකම් වාට රිපීට් කරන්න වෙයි. ඉතින් ඔයා ඒකට ලෑස්ති වෙලා යන්න ඕනේ. ඉතින් ළමයින්ගේ රෙස්පොන්සිබිලිටි එකක් කියලා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. මොකද දරුවගේ අම්මා තරම දැන් ගොඩක් අය මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අම්මටනේ බනින්නේ. ඒ වගේම තමයි මේ පොඩි පන්තිවල මොන්ටිසෝරි වල ඉඳලා ප්‍රයිමරි සෙක්ෂන් එකේ ඉඳලා ඉහළට ඉන්න ටීචර්ස්ලාගේ අතේ තමයි ළමයින්ගේ අනාගතය තියෙන්නේ. ඉතින් ඒක සෙල්ලමක් නෙමෙයි. මොකද මේක ළමයින්ගේ අනාගතෙත් එක්ක සෙල්ලම් කරන්න බෑ අපිට. විශේෂයෙන්ම ගත්තොත් ජාත්‍යන්තර පාසල් වල දරුවෝගේ හැම දෙයකම ටීචර්ස්ලාට පඩි ගෙවන්න, ස්ටාෆ් එකට මයිනස් ස්ටාෆ් එකට පඩි ගෙවන්න, ඉලෙක්ට්‍රිසිටි බිල් හැම දෙයකම වියදම් කරන්නේ පේරන්ට්ස්ලා. වක්‍රාකාරව. ඉතින් එයාලා දෙන ටර්ම් ෆී එකකින් ඇඩ්මිෂන් ෆී එකෙන් තමයි මේ හැමදේම කරන්නේ. ඉතින් ඒ නිසා එයාලා ගවර්න්මන්ට් ස්කූල් වලට වඩා වැඩිපුර ඇත්තටම හොයලා බලනවා තමන්ගේ දරුවාගේ ඉගෙනීම කොහොමද, ටීචර්ස්ලා ක්වොලිෆිකේෂන්ස් කොහොමද, ප්‍රශ්නයක් වුණාම ටීචර් මේක ඩීල් කරන්නේ කොහොමද, මේ හැමදේම හරියටම කන්සර්න් එයාලා. ඉතින් ඒ නිසා සමහරලාට පොඩි ගැටලුවක් වුණත් වාගේ රියැක්ෂන් එක වාට එක
රියක්ෂන් එක පොසිටිව් විදිහට දෙන්න බැරි වුණොත් එතනින් එහාට ඔයාගෙන තියෙන ට්‍රස්ට් එක බිඳෙනවා. එතනින් එහාට කතා කරන්නේ මේ ටීචර් වැඩක් නැහැ. මේ ටීචර්ට තේරෙන්නේ නැහැ. මේ ටීචර්ත් එක්ක කතා කරලා වැඩක් නැහැ. ඉතින් ඔන්න ඔය මට්ටමින් තමයි හිතන්නේ. ඉතින් ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන්න. ඉතින් ටීචින් කියන හරිම ඉන්ටරෙස්ටිං දෙයක්. පේරන්ට්ස් එක හම්බෙනවා ළමයි එක විදිහයි. ඉතින් ගොඩක් එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් රැකියාවක්. ඉතින් මම හිතනවා පේපර් ක්වොලිෆිකේෂන්ස් හදා ගන්නවා වගේ ඉතුරු ටිකත් ඔයා හදා ගන්නවා නම් ඇත්තටම ටීචින් වල ලොකු ගමනක් යන්න පුළුවන්. ඔයාලට ලොකු දෙයක් කරන්න පුළුවන්. සැලරි එක ගැන නෙමෙයි හිතන්නේ. ඔයා හිතන්න ඔයාගේ ළමයි ටික ගැන. ඔයාගේ ඉගෙන ගන්න ළමයි ටික ගැන. ඔයාට ලොකු දෙයක් මේ සමාජේ කරන්න පුළුවන්. ඔයා ගුරු වෘත්තිය කරනවා නම්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.